අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඩොගි තාත්තා. එන්න අපි යාගෙන් අහලා බලමු යාට මේ බිස්නස් අයිඩියා එක කොහොමද ආවේ කියලා. මම ඇත්තටම ඉතින් පොඩි කාලේ ඉඳලා සත්තුන්ට මාරු විදිහට ආදරය කරා. බල්ලෝ සෑහෙන්න හැදුවා. හැබැයි මං කොහරි යද්දි, ඒ කියන්නේ කොහරි ගමන ට්‍රිප් එකක් යම යන්න හදද්දී මට බයයි කොහරි තියලා යන්න. ඒ කියන්නේ යාළුවෙක්ට දෙන්නවත් බයයි. සමහරක් වෙලාවට ඒගොල්ලෝ දන්නේ නැති ඇති බල්ලෙක්ව කොහොමද බලාගන්නේ, කොහොමද කන්න දෙන්න ඕනේ, මෙයා ලෙඩ වෙලා කියලා. ඒකින්ද මට හිතුණා බෝඩින් සෙන්ටර් එකක් වගේ දෙයක් කරන එක. ඒ කියන්නේ මට නොලෙජ් එක තියෙන එකේ මේ වගේ දෙයක් කරලා මං වගේ ප්‍රශ්න තියෙන කට්ටියට ඒගොල්ලෝගේ ළමයිව තියලා යන්න පුළුවන් තැනක් හදන්න ඕනේ කියලා. ඔයා මේ බිස්නස් එක කොහොමද පටන් ගත්තේ? ඒක ලේසි වුණාද? අන්න ඉතින් මේක ඇත්තටම අපි පටන් ගත්තේ පොඩියට. ලී කූඩු 8ක් ගෙනල්ලා, ඒ කියන්නේ සෑහෙන ගාණක් අපේ අතේ තිබුණ නැහැ. ඒක නිසා අපිට පුළුවන් විදියට කූඩු ටිකක් ගෙනල්ලා මොරටුවෙන් ගෙනල්ලා ඒකෙන් තමයි මේ බිස්නස් එක පටන් ගත්තේ. TikTok එකේ මම මෙහෙම කට්ටියට උගන්වන්න පටන් ගත්තා බල්ලෙක්ව බලාගන්නේ කොහොමද, ඒගොල්ලෝගේ ප්‍රශ්න. ඒ කියන්නේ ඒවා දන්නේ නැති කට්ටිය ගොඩාක් ඉන්නවා. බල්ලොන්ව හදන්නා වාලේ. ඉතින් ඒවා කියලා දිදී එහෙම වෙන්න යනකොට කට්ටියට එන්න පටන් ගත්තා. අපි ළඟට ඒගොල්ලෝගේ බල්ලන්ව බෝඩ් කණ්ඩ එහෙම තමයි පටන් ගත්තේ අපි ඇත්තටම කියනවා නම්. ඔයා මේ බිස්නස් එක ඩෙවලොප් කරන්න කොහොමද සෝෂල් මීඩියා එක යූස් කරන්නේ? අපි කරන හැමදේම වගේ ඇත්තටම හැමදේම කියන්නත් බෑ. අපි ගොඩක් බිසි වෙන දවසට ඒත් ඉතින් අපිට පුළුවන් දෙයක් මොන නොලෙජ් එකක් දෙන්න පුළුවන් නම් අපි සෝෂල් මීඩියා දානවා. ඒ වගේම අපේ බෝඩින් වෙන ළමයිව ඒගොල්ලෝ නාවන්නේ කොහොමද, ඒ ඔක්කොම අපි සෝෂල් මීඩියා එකේ පුළුවන් තරම් කට්ටියට නොලෙජ් එකක් ගන්න හෝ අපි මොනවද කරන්න කියලා දැනගන්න දානවා. ඉතින් දැන් ඇත්තටම මයි TikTok එකේ 193,000 වලට වඩා followers-ලා ඉන්නවා. ඒකට ඇත්තටම ඕගොල්ලන්ට thank you කියන්න ඕනේ. thank you so much ඒ තත්ත්වයට මාව ගෙනාවට, මාව follow කරාට. මං හිතනවා ඔයගොල්ලෝ මොන හරි ඉගෙන ගන්නවා කියලා channel එකේ follow කරලා නැත්නම් ඩොගි තාත්තා page එකයි වුෆ් kennel page එකයි follow කරන්න. එහෙනම් අපි ගියා. bye. ඔයගොල්ලන්ටත් මෙහෙම බිස්නස් අයිඩියා එකක් තියෙනවා නම් අපිට කියන්න. ජය වේවා.